ගල් කැටයමක ලියවුණු මහා කලා සම්ප්‍රදායක නටබුන් අතරින් හෙළයේ සැබෑ උරුමය සොයා යන අසිරිමත් යාත්‍රාව. හෙළ උරුමයක අසිරිය. මිහින්තලේ කළුදිය පොකුණ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතික උරුමය පිළිබඳව කතා කරන විට මිහින්තලයට හිමිවන ස්ථානය අතිශය වැදගත්ය. බුද්ධ ධර්මයේ ශ්‍රී ලංකාවට පැමිණි පූජනීය භූමිය ලෙස මිහින්තලේ හඳුන්වනු ලබන අතර එහි පිහිටි පුරාවිද්‍යාත්මක ස්මාරක අතර කළුදිය පොකුණ විශේෂ ස්ථානයක් ලබා ගනී. මේ පුරාණ ශ්‍රී ලාංකීය ජල කළමනාකරණ ශිල්පයේ උසස් මට්ටමක් නිරූපණය කරන විශිෂ්ට නිර්මාණයකි. මිහින්තලේ පූජනීයත්වය. මිහින්තලේ යනු ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී මහින්ද මහ රහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර සිදු වූ ඉතිහාස ප්‍රසිද්ධ හමුව සිදු වූ ස්ථානයයි. එම සිදුවීමෙන් පසු මිහින්තලය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් බවට පත්විය. කාලයත් සමග මෙහි විහාර, දාගැබ, භික්ෂු නේවාසිකාගාර, රෝහල්, ජල සම්පාදන පද්ධති වැනි බොහෝ ඉදිකිරීම් සිදුවිය. කළුදිය පොකුණ එම සංවර්ධනයේ අතිශය වැදගත් කොටසකි. කළුදිය පොකුණේ පිහිටීම. කළුදිය පොකුණ පිහිටා ඇත්තේ මිහින්තලේ පුරාවිද්‍යාත්මක භූමියේ කන්දාමාලාවක පහළ ප්‍රදේශයකය. මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලා වාසය කළ ආරණ්‍ය පරිසරයට අයත් වන අතර දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙය භාවිතා කර ඇතැයි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරති. කළුදිය යන නාමයේ අර්ථය. මෙම පොකුණට කළුදිය යන නාමය ලැබීමට හේතුව ලෙස බොහෝ දෙනා විවිධ අදහස් පළ කරති. පොකුණේ ජලය ගැඹුරු වීමත් පාෂාණ බිත්ති මත වැටෙන සෙවණැල්ලත් හේතුවෙන් ජලය කළු පැහැයක් ගන්නා බව පෙනී යාම එයට මෙම නාමය ලැබීමට ප්‍රධාන හේතුව ලෙස සැලකේ. තවත් අදහසක් වන්නේ ගල් පර්වත අතර සීතල හා නිශ්චල ජලය එකතු වීමෙන් එහි වර්ණය අඳුරු ලෙස පෙනීමයි. ඉදිකිරීම් ශිල්පය. කළුදිය පොකුණ ඉදිකර ඇත්තේ විශාල ගල් කට්ටල භාවිතා කරමින් ඉතා ක්‍රමවත් ලෙසය. එහි බිත්ති හොඳින් කපන ලද ගල් වලින් සාදා ඇති අතර ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා ඉතා නිවැරදි තාක්ෂණයක් භාවිතා කර ඇත. අදටත් ජලය රඳවා තබා ගැනීමට හැකිවීමෙන් පුරාණ ශ්‍රී ලාංකීය ඉංජිනේරු දැනුමේ උසස් බව පැහැදිලි වේ. ජල සම්පාදන පද්ධතිය. මෙම පොකුණට ජලය ලැබෙන්නේ වර්ෂා ජලය සහ කන්දෙන් පහළට ගලා එන ස්වභාවික ජලධාරා මගිනි. ජලය පිරිසිදුව තබා ගැනීම සඳහා විශේෂ නාලිකා සහ පෙරහන් ක්‍රම භාවිතා කර ඇති බවට සාක්ෂි ඇත. මෙය පුරාණ කාලයේදී පරිසරයට හා ස්වභාවික සම්පත්වලට ගරු කරමින් ජලය භාවිතා කළ ආකාරය හොඳින් පෙන්වයි. භික්ෂු ජීවිතයට ඇති වැදගත්කම. මිහින්තලේ වාසය කළ භික්ෂූන් වහන්සේලා සඳහා ජලය අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් විය. පානීය ජලය, ස්නානය, සිවුරු සේදීම සහ අනෙකුත් දෛනික කටයුතු සඳහා කළුදිය පොකුණ භාවිතා කර ඇත. විශේෂයෙන් වස් කාලයේදී විහාරයේ භික්ෂූන්ට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා මෙය විශාල දායකත්වයක් ලබා දී ඇත. පාරිසරික වැදගත්කම. කළුදිය පොකුණ යන්නු ජල ගබඩාවක් පමණක් නොවේ, කුඩා පාරිසරික පද්ධතියක් ලෙසද සැලකිය හැක. එහි ජලය වටා විවිධ වෘක්ෂලතා, කුඩා ජලජ ජීවීන් සහ පක්ෂීන් ජීවත් වේ. මෙය පුරාණ කාලයේදී මිනිසා සහ ස්වභාව ධර්මයේ අතර පැවති සමබරතාවය නිරූපණය කරයි. පුරාවිද්‍යාත්මක වටිනාකම. අද වන විට කළුදිය පොකුණ ශ්‍රී ලංකාවේ අගාන පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස සුරක්ෂිත කර ඇත. මෙය පුරාණ සිංහලයන්ගේ ජල කළමනාකරණ ශිල්පය, ගල් කෙටයම් කුසලාව සහ සැලසුම් හැකියාව පිළිබඳ වැදගත් සාක්ෂියක් වේ. විදේශීය පර්යේෂකීන් පවා මෙම ස්ථානය පිළිබඳ අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු ශිල්පය පිළිබඳව ප්‍රශංසා කරති. වර්තමාන තත්ත්වය සහ සංරක්ෂණය. වර්තමානයේ කළුදිය පොකුණ සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයක්. නමුත් අධික සංචාරක ගමනාගමය, අපද්‍රව්‍ය සහ නොසැලකිල්ලිමත් ක්‍රියා හේතුවෙන් එයට හානි සිදුවිය හැකි අවදානමක් පවතී. එබැවින් මෙම පුරාවිද්‍යාත්මක උරමය රැක ගැනීම අප සැමගේම වගකීමක් වේ. නිගමනය. මිහින්තලේ කළුදිය පොකුණ යනු පුරාණ ශ්‍රී ලාංකීය සංස්කෘතිය, බෞද්ධාගමික ජීවිතය සහ ඉංජිනේරු දැනුම එකට ගොනු වූ අගනා උරුමයකි. ඒ අපට පෙන්වා දෙන්නේ පුරාණ මිනිසා ස්වභාධර්මය සමග සමාන්‍යයෙන් ජීවත් වූ ආකාරයත්
සීමිත සම්පත් උපරිම ලෙස භාවිතා කළ හැකි වූ දක්ෂතාවත්ය. එබැවින් කළුදිය පොකුණ වැනි ස්ථාන රැක ගැනීම අනාගත පරපුරට අප විසින් ලබා දිය යුතු අතිශය වැදගත් වගකීමක් වේ. ගල් කැටයමක නිහඬ බව බිඳිමින් ඉතිහාසයේ ජීවමාන හුස්ම සොයා ගිය අපේ චාරිකාව අදට මෙතකින් නැවතුණත් හෙළයේ මහා ප්‍රාතිහාර්යයන් තවමත් නිහඬව අප එනතුරු මග බලා සිටිනවා. එවන් තවත් අසිරිමත් දායාදයක් සමගින් යලි හමුවෙමු. ඔබට සුබ දවසක්.